ඔහු වෙහෙස් මහන්සි වී වැඩ කිරීම විශ්වාස කළේය. උදේ සිට රාත්‍රිය දක්වා දිනෙන් දින ඔහු තම රැකියාවට සහ පවුලට සියල්ල ලබා දුන්නේය. අනාගතය සඳහා සැලසුම් කිරීම සෑම විටම අනවශ්‍ය බවක් දැනුනි. මම නිරෝගීව සිටිමි. මම උපයනවා. මම ඒ ගැන පසුව සිටමි. පසුව නොසිතූ දේ නිහඬව පැමිණියේය. එය විශාල අනතුරක් නොවේ. නාට්‍යමය මොහොතක් නොවේ. ඔහුව මන්දගාමී කළ සෞඛ්‍ය ගැටලුවක් පමිණි. වැඩ නතර විය. ආදායම නතර විය. නමුත් ජීවිතය නතර නොවිය. පාසල් ගාස්තු තවමත් ගෙවිය යුතු තිබුණි. වෛද්‍ය බිල්පත් පැමිණියේය. දෛනික වියදම් බලා සිටියේ නැත. එවිට සත්‍ය පැහැදිලි විය. රක්ෂණය යනු මරණය අපේක්ෂා කිරීම ගැන නොවේ. සෞඛ්‍ය සැලසුම් යනු අසනීප අපේක්ෂා කිරීම ගැන නොවේ. විශ්‍රාම සැලසුම් යනු මහලු වියට බියවීම ගැන නොවේ. ඒවා පවතින්නේ ජීවිතය අවිනිශ්චිත බැවින්. නමුත් වගකීම එසේ නොවේ. සැලස්මක් වේදනාව ඉවත් කරයි නැත. නමුත් එය භීතිය ඉවත් කරයි. සැලස්මක් ගැටලු නවත්වන්නේ නැත. නමුත් එය ගෞරවය ආරක්ෂා කරයි. සැලසුම් කිරීම කලින් ආරම්භ කර ඇතනම් එම අදියර සංසුන් වනු ඇත. පරිපූර්ණ නොවේ. නමුත් කළමනාකරණය කළ හැකිය. සැබෑ සැලසුම් කිරීම බීයෙන් මෙහෙරවනු නොවේ. එය ආදරයෙන් මෙහෙරවනු ලැබේ. පවුලට ආදරය, ස්වාධීනත්වයට ආදරය. ජීවිතයේ බිඳවැටීමක් නැතිව මන්දගාමී වී හැකි අනාගතයක් සඳහා ආදරය.